ආයිබෝන් නොලෝ දත් පිළිගන්නා chimtech.com YouTube channel එක හරහා එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ලංකාවේ අද පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපි හැමෝම බලන්නේ තමන් වියදම් කරන හැම රුපියලකටම උපරිම වටිනාකමක් ගන්න. හැබැයි අදටත් ලංකාවේ ගොඩක් දෙනෙක් වැරදි සිම් එකක් හෝ තමන්ට ගැලපෙන්නේ නැති data package එකක් පාවිච්චි කරලා මාසිකව විශාල මුදලක් නිකරුණේ අපතේ යවනවා. ඉතින් ගොඩක් අය කියන්නේ අර සිම් එක හොඳයි මේ සිම් එක නරකයි කියලා. නමුත් තව තාම දන්නේ අද වර්තමානයේත් එක්ක මිනිස්සුන්ව පාවිච්චි කරන්න පුළුවන් වාසිදායකම සහ අඩු මුදලට පැකේජ් ලබා ගන්න පුළුවන් කනෙක්ෂන් එක මොකක්ද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් Dialog Hutch Mobitel Airtel කියන හැම network එකක්ම එකිනෙකට කම්පෙයාර් කරලා පෙන්නනවා. සමහර විට ඔයා දැනට පාවිච්චි කරන SIM එකට වඩා ලාභදායක කනෙක්ෂන් එක මොකක්ද කියලා මේ වීඩියෝ එක ඉවරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම අපරාධ සල්ලි කියලා හිතන පැකේජ් ගැනත් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරලා පෙන්නනවා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාල් තියෙන subscribe button එක click කරලා ඊළ තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මම ඉදිරියට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න හැකියාව තියෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඔයාලට ගැලපෙන SIM එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් ලංකාව තුළ පවතින SIM සමාගම් හතරක් තියෙනවා. ඒ තමයි Dialog Hutch Mobitel Airtel කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් භාවිතා කරන්නේ data card සහ reload හරහා. ඉතින් තවත් පිරිසක් පැකේජ් හරහාත් මාසයක් පුරාවට ලොකු මුදලක් ගෙවලා ඉන්ටර්නෙට් සහ සෝෂල් මීඩියා භාවිතා කරනවා. ඉතින් මේ අතරින් ලාභදායකම සමාගම දැනගන්න නම් අපි අනිවාර්යයෙන්ම data වලට අදාළව මිල ගණන් සහ ලැබෙන data limit එක ගැන දැනගන්න ඕනේ. ඉතින් පළවෙනියටම අපි බලමු data card වලට අදාළව ලාභදායකම කනෙක්ෂන් එක මොකක්ද සහ අපි ගෙවන මුදලට හොඳ සාධාරණයක් කරන කනෙක්ෂන් එක මොකක්ද කියලා. පළවෙනි එක Hutch ආයතනය. ඔය Hutch කනෙක්ෂන් එක භාවිතා කරනවා නම් රුපියල් 159 data card එකකට ඔයාලට GB දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔය අදාන රුපියල් 159 card එකකට හරියටම anytime MB 2000ක් මේ Hutch එකෙන් ඔයාලට ලැබෙනවා. ඉතින් Dialog කනෙක්ෂන් එක භාවිතා කරනවා නම් ඔයාලට රුපියල් 159 data card එකකට හම්බෙන්නේ GB 1.5යි. ඉතින් ඔයාලා Dialog කළා කලින් මේක කතාවක් තිබ්බා. ඒ කියන්නේ Dialog card එක කලින් හම්බුනේ අපිට anytime data ගානයි night time data ගානයි. night time කියන්නේ ඔය රැට 12න් පස්සේ දෙන්නේ එන්නේ data ප්‍රමාණය. කලින් තිබෙන්නේ නෑම. ඉතින් දැන් ඔය කතාව පොඩ්ඩක් වෙනස් කරලා. දැන් අපිට Dialog වලින් හම්බෙන 159 card එකකට කියන්නේ අර night time කතා නෑ. දැන් අපිට ඔක්කොම හම්බෙන්නේ anytime data. ඒකින්ද අපිට හරියටම මේ Dialog 159 card එකෙන් anytime data මේ 1500ක් හම්බ වෙනවා. කියන්නේ MB 1500ක් මේ Dialog වලින් අපිට ලැබෙනවා. ඉතින් Mobitel connection එක භාවිතා කරනවා නම් රුපියල් 118 data card එකකට ඔයාලට GB 1.1ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට Mobitel තුල 118කට හරියටම anytime MB 1100ක් මේ Mobitel වලින් ලැබෙනවා. ඉතින් අන්තිම connection එක Airtel. ඔයා Airtel SIM එකක් භාවිතා කරනවා නම් ඔයාලට රුපියල් 99 data card එකකට ඔයාලට GB එකක් මේ Airtel වලින් හම්බ වෙනවා. ඒ කියන්නේ Hutch Dialog Mobitel වලත් එක්ක බලනකොට රුපියල් පොඩි ගානක ඉතුරුවකුත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලටත් පේනවා ඇති ඔයාලා data මාර්ගෙන් හරි reload වලින් හරි ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට ලාභදායක සහ වාසිදායක කනෙක්ෂන් එකක් ගත්තාම Hutch එකයි Airtel එකයි උඩින්ම තියත හැකියි. මොකද අනිත් කනෙක්ෂන් දෙකත් එක්ක බලද්දි මේක ඔයාලට ගොඩක් වාසියි. මොකද යාළුවනේ ඔයා දකින්න ඇති රුපියල් 159 කට Dialog වලින් අපට ලැබුණේ GB 1.5යි. නමුත් Hutch වල රුපියල් 159 කාඩ් එකකට GB දෙකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය සංසන්දනයත් එක්ක බලනකොට මට නම් හිතෙන්නේ කාඩ් දැන් රීලෝඩ් පාවිච්චි කරන්න අය තෝරගන්න ඕනෙම කනෙක්ෂන් දෙක තමයි Hutch සහ Airtel කියන්නේ. ඉතින් ඊළඟ දේ තමයි යාළුවනේ දැන් ගොඩක් අය data package හරහා තමයි WhatsApp, Facebook, YouTube වගේ දේවල් භාවිත කරන්නේ. ඉතින් ඔයා තාමත් මේ දේවල් වලට data card පාවිච්චි කරනවා නම් අද මේ දේ නවත්තන්න. මොකද කාඩ් වලින් මේ දේවල් කරනවා නම් ඔයාලට ගොඩක් අවාසි වගේම මුදල් ගොඩක් වියදම් වෙනවා. ඉතින් අපේ ලංකාව තුළ ජීවත් වෙන ගොඩක් මිනිස්සු WhatsApp, Facebook, YouTube තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ social media unlimited පාවිච්චි කරන්න පුංචි මුදල් වල පැකේජ් කීපයක් මේ ආයතන කිහිපෙන්ම ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් ඔය බලමු මේ social media භාවිතා කරන්න අපට අඩුවට සහ වාසිදායක පැකේජස් ලබා දීලා තියෙන්නේ මොන SIM එකෙන්ද කියලා. ඉතින් පළවෙනියටම Mobitel භාවිතා කරනවා නම් රුපියල් 646කට මාසයක් පුරාවට TikTok, WhatsApp, Instagram භාවිතා කරන්න පුළුවන්. නමුත් තාන්නේ Mobitel වල unlimited දෙන්නේ නැහැ. අපට දවසකට මේ platform භාවිතා කරන්න MB 512 මේ Mobitel වලින් අපිට ලබා දෙන්නේ. ඉතින් ඔයා Dialog භාවිතා කරනවා නම් රුපියල් 797කට YouTube, Facebook, WhatsApp මුළු මාසයක් පුරාවට ඔයාලට භාවිතා කරන්න මේ Dialog වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි ඉතින් ඔයා Hutch භාවිතා කරනවා නම් රුපියල් 499කට WhatsApp, Facebook, YouTube, Messenger සහ Instagram වගේ app පහකට unlimited data අරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඔයා Airtel භාවිතා කරනවා නම් රුපියල් 498කට WhatsApp, Facebook, YouTube මාසයක් පුරාවට unlimited සීමාවකින් තරව භාවිතා කරන්න මේ Airtel වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ social media package ගැන කතා කරනකොට
ලාභදායකම පැකේජ් වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ හච් සහ Airtel කියන කනෙක්ෂන් දෙක. ඉතින් අපේ මූලික අවස්ථා වශයෙන් බලනකොට Airtel සහ හච් තමයි ලාභදායක සහ වාසිදායක කනෙක්ෂන් දෙක විදියට මම නම් දකින්නේ. ඉතින් යාළුවනේ අපට ගැලපෙන හොඳම කනෙක්ෂන් එක හොයනක අපිට මෙතනින් නතර කරන්න බෑ. අපි මේ කතා කරේ හැමෝම සාමාන්‍යයෙන් අන්තර්ජාලය භාවිතා කරන විදිය. නමුත් අපර ඊට වඩා ලාභදායක ක්‍රම මේ කනෙක්ෂන් තුල තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඒ ක්‍රම මොකක්ද සහ සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් data ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ප්‍රධානම දේ තමයි අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක භාවිතා කරන්නේ data සහ packages. නමුත් අපි යම් කිසි දෙයක් download කරන්න, upload කරන්න අවස්ථාවක් තියෙනවා නම් අපිට ඒ දේ කරන්න data සහ මුදල් නැතිම තරම්. ඉතින් කොහොම නමුත් අපිට පුළුවන් time base සරහා ඉන්ටර්නෙට් භාවිතා කරන්න කාල සීමාවක් මිලදී ගන්න. ඉතින් අපි අරගන්න කාල සීමාව තුළ unlimited ඉන්ටර්නෙට් යන්න පුළුවන් වගේම ඕනම දෙයක් download කරන්න සහ upload කරන්න පුළුවන්. ඉතින් ඔයත් හච් sim app භාවිතා කරනවා නම් හච්චල time base package කිහිපයක් තියෙනවා. ඉතින් හච් කනෙක්ෂන් එක තුළ තියෙන anytime data ලබා දෙන පළවෙනි package එක තමයි අපට පුළුවන් රුපියල් 199ක් දීලා දින දෙකකට ඇතිතරම් downloading වැඩ සහ ඕනම app එකකට ඉන්ටර්නෙට් data access කරගන්න. ඉතින් දෙවෙනි time base package එකේ මිල රුපියල් 340ක් වෙනවා. ඔයාලට දින 4ක් ඕනම වැඩකට data access කරගන්න පුළුවන් කාල සීමාවක් මේ හච් වලින් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් ඔය වගේ time base package 10කට ආසන්නව මේ හච් connection එක තුල බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ package activate කරගන්න පුළුවන් ක්‍රම වශයෙන් හච් click app එක හරහා සහ USSD code මාර්ගෙනුත් activate කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් ඔය වගේ මොබිටෙල් කනෙක්ෂන් එකක් භාවිතා කරන ඔයාලටත් time base package කිහිපයක් මේ මොබිටෙල් වලුත් හඳුන්වා දීලා තියෙනවා. ඔයාලට පේනවා තියාන්නේ මොබිටෙල් package වල price එක පොඩ්ඩක් වැඩි. මෙතන අඩුවටම තියෙන time base package එක රුපියල් 488කට ගන්න පුළුවන්. ඔයාට සම්පූර්ණයෙන්ම දවස් 7ක් කිසිම data වියදමකින් තොරව download කටයුතු කරන්න වගේම ඉන්ටර්නෙට් ඇතිතරම් භාවිතා කරන්න පුළුවන්. ඔයාට මේ package මොබිටෙල් app එක හරහා සහ USSD code මාර්ගෙනුත් මේ package activate කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ dialog වල time base package කිහිපයක් තියෙනවා. ඉතින් dialog තුල තිබෙන පළවෙනි time base package එක රුපියල් 24ක් එනවා. ඔයාට පැයක් පුරාවට ඕනම වැඩක් මේ package එක දාගෙන කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ package වල speed limit එකක් තියෙනවා. MB 500 වඩා භාවිතා කරාට පස්සේ. ඉතින් ඔය ඕකින් අදහස් වෙන්නේ යාළුවනේ සම්පූර්ණයෙන්ම unlimited නෙවෙයි මේ dialog කරලා තියෙන time packages. ඉතින් කොහොම නමුත් රුපියල් 72කට පැය 4ක් තියෙනවා වගේම රුපියල් 120ට දින දෙකක කාල සීමාවකටත් මේ package ලබා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ යාළුවනේ මේ හැම package එකකටම speed limit එකක් තියෙනවා. ඔන්න ඕක තමයි මේ dialog කරලා තියෙන time packages වල වාසිය. ඉතින් මේ හැම දෙයක් එක්කම බලනකොට ලාභදායකම connection එක විදිහට මම නම් උඩින් තියන්නේ හච් connection එක. ඉතින් ඔන්න ඔය විදිහට අවසාන වශයෙන් මිල ගණන් සහ speed limit එකත් එක්ක compare කරලා බලනකොට time base සඳහා හච් connection එක තමයි ගොඩක් ලාභදායකම connection එක විදිහට මම නම් දකින්නේ. ඉතින් මම දැන් අවසාන වශයෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා මේ හැම ආයතනයකින්ම කියන්නේ dialog හච් Mobitel Airtel වගේ හැම ආයතනයකින්ම ලබා දීලා තියෙන ප්‍රොමෝෂන් ඔප්ෂන් හරහා කියන්නේ කට්ටියට ඉන්වයිට් කරලා ඉන්ටර්නෙට් data අරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා හච් sim app භාවිතා කරනවා නම් ඔයාලට පුළුවන් හච් app එක මාර්ගෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ 7-5ක්වත් වියදම් කරන්න නැතුව data අරගන්න. ඉතින් මම දැන් ඔයාලට ඒක ලේසියෙන් කරගන්න විදිය කියලා දෙන්නම්. ඉතින් මේ දේ කරනකොට හච් app එක download කරන්න වෙනවා. ඉතින් ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා හච් app කියලා search කරලා ඔයා ඒ app එක ඔයාගේ phone එකට install කරගන්න. ඊට පස්සේ ආන්නේ මෙන්න මේ විදිහට හච් app එක open කරගන්න. ඉතින් ඔයාලා දැන් අපි කරන්න ඕනේ මේ app එකට හරියට register වෙන එක. ඒ කියන්නේ හරියට ඇතුල් වෙන එක. දැන් ඔයාලා මෙතන උඩ බලා ගන්න පුළුවන් mobile number කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා එතනට ඔයාගේ දැනට පාවිච්චි කරන හච් number එක type කරගන්න. හරි ඉතින් ඔයා ඔන්න ඔය විදිහට හරියට ඔයාගේ හච් number එක type කරලා මෙන්න මේ got a promo code කියන එක දෙන්න. ඊට පස්සේ ආන්නේ දැන් ඔයා කරන්න ඕනේ මෙතනට මම මේ screen එකේ දාලා තියෙන promo code එක type කරගන්න එක. ඉතින් ඔයා මතක තියාගන්න ඔයා ඔය වගේ මගේ code එක ගාලා මේ හච් එකට ඇතුල් වෙනවා නම් මටත් ඒ කමිෂන් එකක් එනවා සහ ඔයාටත් MB 500 ගන්න ලැබෙනවා. හරි ඉතින් ඔයා කෝඩ් එක හරියට ටයිප් කරලා මේ generate pin කියන එක දෙන්න. ඊට පස්සේ අපි අර දුන්න නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඔයා ඒ කෝඩ් එක බලන් ඇවිල්ලා මෙතන ටයිප් කරගන්න. හරි ඉතින් ඔයා මේ වැඩේ හරියට කරා නම් මෙන්න මේ විදිහට ඔයාට පළවෙනි MB 500 මේ හච් වලින් ලැබෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ යාළුවනේ දැන් ඔය වගේ කට්ටිය 10 දෙනෙක් මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා app එකට රෙජිස්ටර් වෙනකොටම ඒ 10 දෙනාට MB 500 ගන්න ලැබෙනවා වගේම මටත් MB 500 ගන්න ලැබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම වගේ තමන්ම කියලා ප්‍රොමෝ කෝඩ් එකක් අරගෙන මෙන්න මේ විදිහට MB 500 ගානේ ෆ්‍රී ලබා ගන්න. ඉතින් එහෙනම් අපි දැන් යමු මේ වැඩේ කරන්න. ඔයා මේ උඩ තියෙන ඉරි කැලේ තුන දීලා මෙයාට තියෙන invite a friend කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට your promo code කියලා කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ තියෙන්නේ අර මට හච්චෙන් හම්බුන ප්‍රොමෝ කෝඩ් එකගේ ඔයාටත් හච්චෙන් හම්බුන ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් ඔයාලා දැන් ඔයා මේක සම්පූර්ණයෙන් copy කරගන්න ඕනේ. කියන්නේ මේ කෝඩ් එක ඔයා copy කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේක මෙතනදී copy කරගන්න බැරි වුණොත් ඔයා මොකක් හරි WhatsApp chat එකක හරි මොකක් හරි එක
මේ කෝඩ් එකකින් එක ටයිප් කරලා මේ සම්පූර්ණ කෝඩ් එකම කොපි කරගන්න. හරි ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ චූටි දෙයක්. ඔයා මේ මං ස්ක්‍රීන් එකේ පෙන්නන විදිහට පොඩි මැසේජ් එකක් ටයිප් කරගන්න ඕනේ. මේකම ටයිප් කරගත්තා කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ඔයා මේ මැසේජ් එකේ මෙන්න මෙතනට ඔයා WhatsApp එකෙන් ගත්ත ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මෙතනට ටයිප් කරගන්න. හරි ඉතින් දැන් වැඩේ ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ මැසේජ් එකම කොපි කරගෙන WhatsApp, Facebook, Instagram වගේ දේවල් වලට කැමති තරමක් ෂෙයා කරන එක. මේ මැසේජ් එක දැකලා ඔයාගේ කෝඩ් එක ගාලා කට්ටිය රෙජිස්ටර් වෙන වතාවක් පාසාම ඔයාට MB 500 ගානේ මේ හච් එකෙන් ෆ්‍රී ලැබෙනවා. ඉතින් ඔයාලට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඕක හැම කට්ටියකටම ෂෙයා කරන එක. WhatsApp group වලට, Telegram වගේ ඕනම එකකට ඔය මැසේජ් එක ෂෙයා කරන්න. එතකොට ඔයාලට MB 500 ගාන ලැබෙනවා වගේම ඔයාගේ ප්‍රොමෝ කෝඩ් එක ගාලා යන අයටත් MB 500 ගානේ වැටෙනවා. ඒ වගේම තමයි මේක ඩයලොග් ඇප් එක තුලත් ඩයලොග් ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් මාර්ගයෙන් ලින්ක් ෂෙයා කරලා ඩේටා උපස් ලබා ගන්න පුළුවන්. ඒ අය ඔයාගේ ලින්ක් එක මාර්ගයෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරපු ගමන් මේකින් ඔෆර් එකක් ඔයාලට ලැබෙනවා. හරි ඉතින් ඔන විදිහට අවසානයේත් එක්ක මේ හැම දෙයක් එක්කම කම්පෙයාර් කරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි ලාභදායකම SIM කනෙක්ෂන් එක අපට පිළිවෙලට බලාගෙන ලැබෙන්නේ. ඉතින් වැඩිම බෝනස් ලබා දෙන සහ අඩු මුදලට පැකේජ් ලබා දෙන කනෙක්ෂන් එක විදිහට මම දකින සුපිරි කනෙක්ෂන් එක තමයි හච් කනෙක්ෂන් එක. මේක මගේ පෞද්ගලික තේරීමක් නෙමෙයි. ඔයා දකින්න ඇති මුල ඉඳන් එක එක කනෙක්ෂන් වෙන වෙනම කම්පෙයාර් කරලා තමයි මම මේ තීරණය අරගත්තේ. ඉතින් තව දෙයක් තමයි මේ කවරේජ් ගැටලු නිසා දුෂ්කර පළාත් වලට නම් මේ හච් භාවිතා කරන එක නම් ටිකක් අපහසුයි. අර සිග්නල් මදිකමක් තියෙනවා. සමහර විට භාවිතා කරන කනෙක්ෂන් එකට අනුව ඔයාගේ අත්දැකීම් මට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු යෝජනා පහලින් කමෙන්ට් කරන් යන්න වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා ඊළඟ තියෙන bell icon එක තෝල් දාගත්තොත් මම ඉදිරියට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම පහන් මතීෂ. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.